හොඳයි අපි දන්නවා දෙසැම්බර් 10 වෙනිදා සෝෂල් මීඩියා බෑන් එකක් තියෙනවා කියලා. ඒ බෑන් කරලා තියෙන ප්ලැට්ෆෝම්ස් මොනවද? බෑන් කරලා නැත්තේ කාටද? බෑන් කරලා තියෙන වයස මොනවද කියලා කට්ටිය දන්නවද? හොඳයි. එහෙනම් අපි දැන් බලමු. මේක බෑන් කරලා තියෙන්නේ අවුරුදු 16ට අඩු කට්ටියට. මේක ඕස්ට්‍රේලියාවේ රජයෙන් කියන්නේ බෑන් කරලා තියෙනවට වඩා මේක කල් දැමීමක් කියලා. හොඳ වචන ටිකක් තමයි පාවිච්චි කරන්නේ. ඒත් එක්කම මේක ලියලා තියෙන ලෝ එකේ කියන්නේ රූල්ස් වල තියෙනවා බොහොම ලස්සනට ඒක ලියලා කියලා තියෙන්නේ ඒ social media platforms වලට to take reasonable steps to prevent Australians under the age of 16 from creating and keeping accounts. හොඳයි. එහෙනම් දැන් අපි බලමු මොනවද බෑන් කරලා තියෙන platforms කියලා. ඇත්තටම බෑන් කරලා තියෙන වචන නෙමෙයි පාවිච්චි කරන්නේ. ඒකත් මතක තියාගන්න. මෙන්න තියෙනවා ලිස්ට් එක. Facebook, Instagram, Kik, Reddit, Snapchat, Threads, TikTok, Twitch, Twitter, YouTube. මේවා තමයි මේ restrict කරලා තියෙන. ඒක තමයි හරි වචනේ. හොඳයි. restrict කරලා නැති platforms ටික එහෙනම් අපි දැන් බලමු. මෙන්න මේවයි restrict කරලා නැති platforms. Discord, GitHub, Google Classroom, Lego Play, Messenger, Pinterest, Roblox, Steam, WhatsApp, YouTube Kids. මෙන්න මේ apps ටික restrict කරලා නැහැ. ඒත් එක්කම eSafety Commissioner සහ ඕස්ට්‍රේලියාවේ eSafety Commissioner සහ UNICEF එකයි Australian Human Rights Commission එකයි මේ පිළිබඳව යම් මතවාදාත්මක සිටුේෂන් එකක් ඉන්න Australian government එකත් එක්ක. හොඳයි. ඕගොල්ලෝ හිතන්නේ මොනවද? ඕගොල්ලන්ගේ කමෙන්ට්ස් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අපිට මේක ඩිස්කස් කරන්න පුළුවන්. මට හිතෙනවා මේක ongoing discussion එකක ප්‍රතිඵලයක් වශයෙන් අනාගතයේදී social media restriction එක වෙනස් වෙයි කියලා. මගේ පෞද්ගලික අදහස තමයි දැනට මේ ඕස්ට්‍රේලියාවේ රජයෙන් ගත්තේ අරගෙන තියෙන හොඳ පියවරක්. human rights පැත්තෙන් බලනකොට යම් ප්‍රශ්න තිබ්බට ඒ social media platforms තාම වගකීමකින් තොරව කටයුතු කරන නිසා මේ පියවර හොඳයි. එහෙනම් අපි ඊළඟ ක්ලිප් එකෙන් හම්බ වෙමු. මේ වගේ important updates සහ information දැනගන්න ඕන නම් අපේ channels වලට subscribe කරලා like එකකුත් දාගෙන යන්න.